හෙලෝ අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ ටේබල් පෑන් මෝටර් එක ෆියුස් එක කොහොමද බයිපාස් කරන්න කියලා. ෆියුස් එක මාරු කරනව නෙමෙයි ෆියුස් එක බයිපාස් කරනවා. ගොඩක් අය ෆියුස් එක බයිපාස් කරනකොට මෝටරේ ගලවනවා. මෝටරේ ගලවලා ඊපස්සේ ෆියුස් එක තියෙන තැනට ගලවනවා. ගලවලා ෆියුස් එකේ අඬු දෙක එකට අඹරලා හරි නැත්නම් අඬු දෙක එකට තියලා පාස්සලා හරි තමයි ඔක් කරන්නේ. ඒතර ගොඩක් වෙලාවට ඔක කරනකොට මෝටරේ ගලවනකොට මේ පොඩි කොයිල් කම්බි තියෙන්නේ කොයිල් කම්බි කැඩෙනවා. ඔකට ඇත්තටම මේ හැම මෝටරයක්ම නෙමෙයි ස්ටෑන්ඩ් ටේබල් පෑන් ගොඩක් මෝටර් මේ ගලවන්න නැතුව පුළුවන්. සාමාන්‍ය මෝටර 100ක් ගත්තොත් 95ක් වගේම 5ක් විතර බැරිව තියෙනවා. 95ක් වගේම මෝටරේ ගලවන්න නැතුව පුළුවන් බයිපාස් කරන්න. ඒක කරන්න මෙන්න මෙහෙම මේ ඩයග්‍රෑම් ඇදලා පෙන්නන්නම්. දැන් මෙහෙම එනවානේ මෝටරේ එක වයින්ඩින් එකක් කොහොම එනවා අනිත් වයින්ඩින් එක කොහොම එන්නේ. අතර එක පැත්තක් ඉන්න එකට දෙනවා. අනිත් පැත්ත L එක තියෙනකොට මේක රන් වයින්ඩින් වෙනවා. මේක ස්ටාර්ටින් වයින්ඩින් වෙනවා. ස්ටාර්ටින් වයින්ඩින් එකට කන්ඩෙන්සර් එකක් හයි කරලා තමයි ඉන්නේ. කන්ඩෙන්සර් එකක් හයි කරලා මේ දෙක එකට සම්බන්ධ කරලා මෙන්න මෙතන තමයි ඔය කියන ෆියුස් එක තියෙන්නේ. මෙන්න මෙතන. ඒතර මේක තියෙන්නේ මෝටරේ ඇතුළට දාලා. ඇතුළට දාලා තමයි මේ ඔක හයි කරලා තින්නේ. ඒකනේ මෝටරේ ඕවර්හීට් ගියොත් වගේ තමයි ඔය ෆියුස් එක මේ බර්න් වෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම කරන්න. දැන් මේ කන්ඩෙන්සර් වයර් දෙක තියෙනවනේ. ඒ දෙක අපි මෝටරයක් මෙහෙම ගත්තොත් මේකේ එනවා ස්පීඩ් වයර් ටික කොහොම ඊට පස්සේ මේකේ ස්පීඩ් 3යි කොමන් වයර් එකයි මෙන්න මේකේ තියෙනවා කැප් එකට ඇවිල්ලා වයර් දෙකක් එළියට. හරිනේ. මේක තමයි ඔය කැප් එක. ඔය දෙක එළියේ තියෙන්නේ මේ දෙක. එතකොට මේ එන්නේ කොමන් එක. කොමන් වයර් එක. කොමන් වයර් එක ඇවිල්ලා කොමන් වයර් එක හරහා තමයි මේ කොමන් වයර් එක හරහා තමයි ෆියුස් එක දාලා තියෙන්නේ. ෆියුස් එක හරහා තමයි කැප් එකේ එක පැත්තකටම සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේකේ මේ කොමන් වයර් ගෙනවනේ මෙතන. මේ කොමන් වයර් ගෙනවා. කොමන් වයර් එක හරහා නම් ෆියුස් එක එන්නේ. මේක බයිපාස් කරන්න පුළුවන් කෙලින්ම කොමන් වයර් එක හයි කරන්න පුළුවන් කැප් එකේ එක පැත්තක. එක වයර් එකකට. හරිද? දැන් අපි හිතමු අපි මේක හයි කරනවා මෙතන. දැන් ඕක වෙන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. දැන් බැරි වෙලා හරිද අපි මේ වයර් කාඩ් දන්නේ නැහැ මේක කියලා. කවුරු හරි මේක හයි කරනවා වරද්දලා මෙන්න මේකට. මේකට හයි කළොත් එතකොට මේ කෙලින්ම ස්ටාර්ටින් වයින්ඩ් එකට සප්ලයි එක හම්බ වෙනවා. එතකොට මේකේ රනින් වයින්ඩ් එකට සප්ලයි එක හම්බෙන්නේ කැප් එක හරහා ගිහිල්ලා. එතකොට කැප් එක එතකොට මේකේ මේක තමයි මේක වැඩ කරන්න මේක ස්ටාර්ටින් වයින්ඩ් එක වැඩ කරන්න ගන්නවා රනින් වයින්ඩ් එක විදියට. රනින් වයින්ඩ් එක වැඩ කරන්න ගන්නවා මේ ස්ටාර්ටින් වයින්ඩ් එක. එහෙම වුණාම මේ මෝටර අනිත් පැත්ත කරගෙනවා. ඒතකොට මෝටරේ කරගෙන මේ පැත්ත නම් මේ දෙක බැරිලා හරි මේ කැප් මේ කොමන් වයර් එක කැප් එකේ අපි වැරදි වයර් එකට හයි කළොත් එහෙනම් මෝටර අනිත් පැත්ත යනවා. අපි හරි වයර් එකට හයි කළොත් කිසි ප්‍රශ්නයක් නැතුව මෝටරේ වැඩ කරන්න ගන්නවා. ඒතර මේ ෆියුස් එක මේක ගලවන්න මේ ෆියුස් එක බයිපාස් කරන්න මේ මෝටරේ ගලවන්න ඕනේ නැහැ. කෙලින්ම මෙහෙම පුළුවන්. මේ කොමන් වයර් එකේ ඉඳලා මේ කැප් එකේ වයර් එකට ජම්පරයක් ගහන්න පුළුවන්. හැබැයි ඕක මේ හරි සොලියුෂන් එකක් නෙමෙයි. මොකෝ බැරිලා හරි ආයේ මෝටරේ ඕවර්හීට් ගියොත් මේ ඕෆ් වෙන්නේ මේ බර්නින් ෆියුස් එකක් නැති වෙන කෙලින්ම වයින්ඩින් එක යනවා.